කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ආවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන මාතෘකාවක් ගැන පොඩ්ඩක් කතා කරන්න. මගේ අද මාතෘකාව තමයි සංසන්දනය කිරීම. එහෙම නැත්නම් පුරුදු වචනයකින් කිව්වොත් කම්පැරිසන්. මේක හරි සරලව කියන්න පුළුවන් වුණාට ඒක ඇත්තටම අපේ ජීවිතවල නිදහස නැති කරන, සතුට නැති කරන, හිතට ලොකු බරක් ගේන පුරුද්දක් තමයි අපේ ජීවිතයේ දේවල් සංසන්දනය කිරීම කියලා කියන්නේ. මොනවද අපි සංසන්දනය කරන්නේ? අපේ රූපය, ජීවන රටාව, රැකියාව, සම්බන්ධතා, සාර්ථකත්වය, ආදායම, සතුටේ මට්ටම්, සමහර විට කෙනෙකුට තියෙන ප්‍රශ්න පවා අනිත් අයගේ දේවල් එක්ක සංසන්දනය කරනවා. මේ දේ දැන හෝ නොදැන කරනවා. හරියට හුස්ම ගන්නවා වගේ ස්වයංක්‍රීයව නැවත නැවතත් සිදුවෙන දෙයක්. මේකේ ඇත්තම ප්‍රශ්නය තියෙන්නේ ඇයි අපි අපිව සංසන්දනය කරන්නේ කියන එකේ. ඇයි අපිට තව කෙනෙක් දිහා බලලා කලකිරීමක්, ඊර්ෂ්‍යාවක්, දුකක් හරි සතුටක් හරි දැනෙන්නේ? තව කෙනෙකුගේ සාර්ථකත්වයක්, ලස්සන ෆොටෝ එකක් ක්ෂණයකින් අපේ හිත ඇතුලේ ප්‍රතිචාරයක් ඇති වෙන්නේ. ඒකත් එක්ක ඇයි ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නේ? එහෙම නැත්නම් ඉරිසියාවක් හිතෙන්නේ? මේ හැම දෙයක්ම වෙන්නේ අපේ පාලනයකින් තොරව. අපේ මේ සංසන්දනය එහෙම නැත්නම් කම්පැරිසන් කරන නිසා තමයි. ඉතින් අපි බලමු අපි කොහොමද අපේ හිත අපේ පාලනයට අරගෙන මේ සංසන්දනය කරන එක නවත්තන්නේ කියලා. ඔයා දන්නවද මේ සංසන්දනය කිරීම මිනිසා අද ඊයේ පුරුදු වෙච්ච දෙයක් නෙමෙයි. මිනිසා දියුණු ශිෂ්ටාචාරගත වීමටත් පෙර ඉඳලම එහෙම නැත්නම් ආදි මානවීය කාලයේ ඉඳලම මේ සංසන්දනය කිරීම කරලා තියෙනවා. ඒ ජීවත් වීම සඳහා සුදුසුම කණ්ඩායම තෝරන්න. ගෝත්‍රයේ නායකයා තෝරාගන්න, ගෝත්‍රය ඇතුලේ තමන්ගේ භූමිකාව තෝරගන්න වගේම අනතුරු වළක්වා ගන්නත් මේ සංසන්දනය කිරීම කරලා තියෙනවා. ඇත්තටම අපේ මොළය හැදිලා තියෙන්නේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවලට හඳුනා ගැනීම සිදු කරන්න. ඒ කියන්නේ රූටින් සිස්ටම් එකකට. අපි හැම තිස්සෙම බලනවා කාටද වැඩි ධනය තියෙන්නේ, බලය තියෙන්නේ, කවුද වඩා ආරක්ෂිත වගේ දේවල්. මේ පැරණි යාන්ත්‍රණය තවමත් අපේ සිතිවිලි වල වැඩ කරනවා. හරියට දඩයම් කිරීමේ හැකියාව මැනීම කියන්නේ වැටුප සංසන්දනය කිරීම තමයි. ඒක අපේ මොළයට දැනෙන්නේ එකම විදියට. තව දෙයක්, මිනිස්සු ජීවත් වෙන්නේ තනිව නෙමෙයි, කණ්ඩායම් වශයෙන්. ඒ නිසාම පිළිගැනීම කියන එක ජීවිතයට වැදගත් වෙනවා. ප්‍රතික්ෂේප වීම අනුතරදායකයි කියලා හිතුවා. සමාජ පිළිවෙලේ ඉහළින් ඉන්න එක ආරක්ෂාවක් කියලා හිතුවා. ඒ නිසාම අපේ මොළය අපිව මනින්න පුරුදු කළා. මම හොඳට කරනවද? එහෙම නැත්නම් මම අනිත් අයට ගැලපෙනවද? මට අනිත් අයට වඩා හොඳට කරන්න බැරිද? වගේ දේවල්. මේ සංසන්දනය ස්වභාවිකවම වෙන්නේ අන්න ඒක නිසා. සමාජයේදී අපි කවුද කියන එක තීරණය වෙන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. අපේ අභ්‍යන්තර කතාව සහ අන් අයගේ ප්‍රතිචාර. එය අපේ අනන්‍යතාව තීරණය කරනවා. අපි පොඩි කාලේ ඉඳන්ම අපේ ශ්‍රේණි, ඇඳුම්, උස වගේ දේවල් සංසන්දනය කරනවා. වැඩිහිටියෙක් වුණාම ගෙවල්, කාර්, රැකියාව, පවුල්, ආකර්ෂණය වගේ දේවල් සසඳනවා. අනිත් අය අපිට කණ්ණාඩි වගේ අපිව එයාලගෙන් දකින්න උත්සාහ කරනවා. අපි දැන් කතා කරමු සංසන්දනය කිරීම නිසා අපිට ඇතිවෙන හානි 9ක් ගැන. අංක 1, අපි අපිව සංසන්දනය කරනවට අපි අන් අයගේ ශක්තියින් දකින විට අපි ඒව ගැන අවධානය යොමු කරනවා. අපි මගේ වටිනාකම් මොනවද? මට මොනවද ඕන? මම සතුටු වෙන්නේ කොහොමද කියලා හොයලා බලනව වෙනුවට මට නැති එයාට තියෙන වටිනාකම් මොනවද? එයා මොනවද මට නැති දේවල් ගන්න හදන්නේ? එයා මට වඩා සතුටු වෙන්නේ කොහොමද? සංසන්දනාත්මක දේවල් ගැන හිතනවා. මේකෙන් වෙන්නේ ඔයාව සතුටු කරන, ඔයාට ඕනි
කරන ඔයාට ගැලපෙන දෙයින් පැහැරව වෙනත් කෙනෙකුගේ අවශ්‍යතා උවමනා සතුට ගැන හිතලා සංසන්දනය කරන්න ගිහිල්ලා ඔයාගේ සතුට නැති කර ගන්න. අවසානයේ අපේ හිත හදනවා මම හොඳ නැහැ. මම අදක්ෂයි. මම හිමීට යන්නේ. මම ගොඩක් වෙලාව නාස්ති කරනවා වගේ දේවල්. නිසා අපිට අසහනයක් එහෙම නැත්තම් ඉන්සිකියුරිටි වගේ දෙයක් අපි තුළ ඇති වෙනවා. අංක 2. යමක් මගහැරීමේ බිය එහෙම නැත්තම් ෆෝමෝ. මේක වෙන්නේ මෙහෙමයි. අනිත් අය සාර්ථක වෙනවා. ඒ අය අවස්ථා භුක්ති විඳිනවා. රැකියාවෙන් ඉහළට යනවා. එහෙම නැත්තම් ට්‍රැවල් කරනවා දකිද්දි ඔයාට බයක් දැනෙනවා නම් මම මේ ජීවිතේ හරියට ගෙවන්නේ නැද්ද? අනිත් අය හැමෝම ඉස්සරහට යනවද? මගේ අවස්ථාව මට මගහැරෙනවද කියලා අන්න ඒකට තමයි කියන්නේ ෆෝම තත්ත්වයක් කියලා. මෙන්න මේ නිසා අපිට අපේ මේ මොහොතේ සහනය ජීවිතය එහෙම නැත්තම් සතුට අහිමි වෙලා යනවා. අංක 3. සමාජ කාංසාව එහෙම නැත්තම් සෝෂල් ඇනෙක්සිටි. මෙතනදී අපි සංසන්දනය කරන්නේ අනිත් අය අපි ගැන මොනවද හිතන්නේ කියලා. මිනිස්සු මට ගරු කරයිද? මාව අනිත් අයට ලස්සනට පේනවද? මම ඒගොල්ලන්ට ගැලපෙනවද? මේ වගේ දේවල්. මේවා අපේ කාංසාව අඩු කරනවා වගේ පෙනුනත් මේවා මගින් ඇත්තටම කාංසාව තවත් වැඩි කරනවා. අංක 4. ආත්ම විශ්වාසය self confidence අඩු කරනවා. අපිට නිතරම මේ සැසඳීම මගින් එන්නේ පහත් හැඟීමක් නම් ඔයාගේ වටිනාකම ගැන ඔයාම ප්‍රශ්න කරන්න ගන්නවා. අන්තිමට ඔයාටත් නොදැනීම ඔයාගේ ආත්ම විශ්වාසය නැති වෙලා යනවා. අංක 5. අනවශ්‍ය පීඩනය unwanted pressure එකක් ඇති වෙනවා. ඔයාව තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරලා ඔයාට නොගැලපෙන ලබා ගැනීමක් එහෙම නැත්තම් ප්‍රමිතියක් ලබා ගන්න ඕනි කියලා හිතනවා. ඊට පස්සේ ඔයාගේ හිත විසින් බල කරනවා ඒක ලබා ගන්න. අන්න ඒ නිසා ඔයා අනවශ්‍ය මානසික පීඩනයකට ලක් වෙනවා. අංක 6. සැබෑ සතුට actual happiness වළක්වනවා. ඔයා තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා ඔයා හිතනවා එයාට ගොඩක් සල්ලි තියෙනවා, හොඳ රැකියාවක් තියෙනවා, මට වඩා ලස්සනයි, එහෙම නැත්තම් ඔයාට වඩා දෙයක් තියෙනවා කියලා. ඒකෙන් වෙන්නේ ඇත්තටම ඔයාට තියෙන දේවල් වලින් ඔයාට සතුටු වෙන්න තියෙන එක ඔයාම නැති කරගන්නවා. අංක 7. අවධානය පිඳෙනවා. ෆෝකස් ලොස් වෙනවා. ඔයාගේ ආසාව එහෙම නැත්තම් උවමනාව තියෙන දෙයට මුල් තැන නොදී වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරලා ඔයාගේ අවධානය වෙනතකට යොමු කරනවා. මේකෙන් වෙන්නේ ඇත්තටම ඔයාට සාර්ථකත්වයක් ලබන්න තියෙන දෙයින් මිදිලා ඔයාගේ අවධානය වෙන පැත්තකට හැරෙන එක. අංක 8. ඊර්ෂ්‍යාව, jealous එහෙම නැත්තම් වෛරයක් හට ගැනීම. ඔයාට තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න ගියාම ඔයාට නැති දෙයක් ගැන ඔයාට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එහෙම නැත්තම් එයා ගැන වෛරයක් ඔයාගේ හිතට එනවා. සමහර විට ඔයාට ඔයා ගැනම වෛරයක් ඇති වෙන්නත් පුළුවන්. අංක 9. සම්බන්ධතා නැති වෙනවා. ඩිස්කනෙක්ෂන්. සමහර විට ඔයාගේ හොඳම යාළුවා ළඟම ඉන්න කෙනෙක් එක්ක සංසන්දනය කරන්න ගිහින් ඔයාට එයා ගැන ඊර්ෂ්‍යාවක් හිතුනොත් ඒක එයාට දැනෙන විදියට ඔයා හැසිරුණොත් අවසානයේ වෙන්නේ ඔයාට ඔයාගේ යාළු මිත්‍රකම නැති වෙන එක. නමුත් අපි මෙහෙම සංසන්දනය කරලා ඔයාවම හෙලා දැක්කට ඇත්තටම අපි කිසි කෙනෙක්ට පරිපූර්ණ ජීවිතයක් නැහැ. අපි සංසන්දනය කරනකොට අපි හිතන්නේ අනිත් අයට තමයි ලේසි කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඒගොල්ලොත් සෑහෙන්න කැපකිරීම කරලා තියෙනවා. කිසි කෙනෙක්ගේ ජීවිත සර්ව සම්පූර්ණ නැහැ. මිනිස්සු යාළගේ ප්‍රශ්න හංගනවා. මේ නිසා තමයි කම්පැරිසන් කියන එක අසාර්ථක වෙන්නේ. උදාහරණයකට අපි හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය බලමු. ඔයාව සංසන්දනය කරන්නේ වෙන කෙනෙක්ගේ හයිලයිට්ස් එක්ක. මිසක් එයාලගේ ඇත්ත ජීවිතය එක්ක නෙමෙයි. ඒගොල්ලෝ ෂෙයා කරන්නේ හොඳම ඇන්ගල්ස්,
හොඳම සාර්ථකත්වයන්, හොඳම නිවාඩු දවස්, හොඳම ටුවර් එක විතරයි. හැබැයි එයාලට තව කැත ඇංගල්ස් ගොඩක් තියෙනවා. වැරදුණු තැන් ගොඩක් තියෙනවා. මහන්සි වෙලා වැඩි කරපු දවස් ගොඩක් තියෙනවා. එයාගේ පසුතැවීම්, රණ්ඩු, පාළු රාත්‍රීන්, කාන්සාව වගේ ගොඩක් දේවල් ෂෙයා වෙන්නේ නැහැ. අපි අපේ සැබෑ ජීවිතය සසඳන්නේ අන්න ඒ ෆිල්ටර් කරපු ජීවිත එක්ක. ඒක හරිම අසාධාරණයි. අනිත් එක අපේ සමාජය සාර්ථකත්වය මනින්නේ පටු මිනුම් වලින්. ආදායම, වෙනුම, අධ්‍යාපනය, වෘත්තීය මට්ටම්, ද්‍රව්‍යමය දේපල. ඒ නිසාම අපි හැමෝම ජීවිත කියන්නේ තරඟයක් වෙලා. ආර්ථික පීඩනය සහ සීමිත අවස්ථා නිසා මේ සංසන්දනය තවත් වැඩි වෙලා. ඉතින් අපි අපේ තිරය පිටුපස කතාව සසඳන්නේ අනිත් අයගේ හයිලයිට් එක නම් අපි අනිත් අයගේ සාර්ථකත්වය දකිනවා. කරන කැපකිරීම දකින්නේ නැත්තම් අපි අනිත් අයගේ සිනහව දකිනවා. එයාලගේ වේදනාව දකින්නේ නැත්තම් අපි වෙන කෙනෙක්ගේ ජයග්‍රහණය දකිනවා. ඒත් ඒ අය ජය ලබන්න කීවරක් පැරදුනාද දකින්නේ නැත්තම් ඔයා කරන්නේ ඔයාව එයත් එක්ක සසඳලා ඔයාට හරි අසාධාරණයක් නේද? ඉතින් මම දැන් ඔයාට කියන්න හදන්නේ මේ සසඳීම් අඩු කරගෙන මානසික සහනය ලබන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන. ඉස්සෙල්ලම ඔයා ඔයාගේ සංසන්දනාත්මක උත්ප්‍රේරක අඳුරගන්න. ඔයාව සංසන්දනය කරන්නේ පොළඹවන්නේ කවුද? මොන වගේ දේවල් සම්බන්ධවද? ඒ වෙලාවට ඔයාට දැනෙන හැඟීම මොන වගේද? මේ ටික ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ඉබේම ඔයාගේ ප්‍රතික්‍රියාව අඩු වෙනවා. ඩිජිටල් මාධ්‍ය භාවිතය අඩු කරන්න. ඔයාට අසහනයක් දැනෙන accounts unfollow කරන්න. පහළට ස්ක්‍රෝල් කරනවා වෙනුවට වැදගත් යමක් බලන්න. සින්දුවක් අහන්න. ස්වයං අවබෝධය වැඩි කරගන්න. ඔබේ වටිනාකම්, ඔබේ ශක්තියෙන්, පෞද්ගලික ඉලක්ක මොනවද කියලා හොඳින් දැනගන්න. ඒවට වැඩ කරන්න. ඔයා කවුද කියලා දන්නවනම් ඔයාව සංසන්දනය කරන්න අඩුවෙන්. ඔයාගේ එදිනෙදා ඇචීව්මන්ට් සමරන්න. ඔයාගේ දියුණුව සම්පූර්ණ කරන ටාස්ක්, ක්‍රීඩා ජයග්‍රහණ ගැන ලියලා තියන්න. ඔයාට ස්තුතිවන්ත වෙනකොට ඔයාවම සංසන්දනය කරන එක අඩු වෙනවා. ඔයාට වචනයකින් හරි සහනයක් වෙන, ඔයාව දිරිමත් කරන, අගය කරන, ආශිර්වාද කරන අයව තෝරගන්න. ඕනෑමට වඩා විවේචනය කරන හෝ තරඟ කරන අයකින් ඈත් වෙන්න. ඔබට පුළුවන් කියලා හිතන්න. ඔබ කරන දේ කැපවීමෙන් ඉවර කරන්න උත්සාහ කරන්න. ඔයාගේ වේගය තමයි ඔයාගේ වේගය. ඔයාගේ වෙලාව තමයි ඔයාගේ හොඳම වෙලාව. හැමෝටම තියෙන්නේ එකිනෙකට වෙනස් මාර්ග කියලා හිතන්න. ඔබම වෙන්න. ඔබේ චරිතය ගොඩනගා ගන්න. ඔබේ වටිනාකම, හැකියාව, අවංකභාවය, උත්සාහය මත විශ්වාසය තියන්න. ඔයාගේ වටිනාකම තීරණය කරන්න. අවසාන වශයෙන් ඔයාට නැති දේ වෙනුවට ඔයාට තියෙන දේ ගැන හිතන්න. ඔයාට තේරෙවි ඔයාට මේ ලෝකේ අනිත් අයට වඩා කොච්චර දේවල් තියනවාද කියලා. ඉතින් ඔයා මේ ටික පුරුදු පුහුණු කළොත් ඔයාට ඔයාව සංසන්දනය කරන එක නවත්තන්න පුළුවන්. ඔයාට මානසික සැහැල්ලු භාවයක් දැනේවි. ඔයාගේ සම්බන්ධතා ශක්තිමත් වේවි. ඔයාව ඔයාගේ වේගෙන් දියුණු වේවි. වෙන අය ඉස්සරහා රංගපාන එක නවත්තලා ඔයා විදිහට ජීවත් වෙන්න පටන් ගනීවි. ඔයාගේ මූණේ සිනහවක් ඉතුරු වේවි සහ මේ ටික ඔයාට කියලා දීපු කාම්සෝල් බයි දනුමාවත් මතක හිටේවි. අද කතාව හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ ජීවිතයට දෙයක් ගන්න තියනවා කියලා දැනුණා නම් ලයික් එකක් දෙන්න. මේ වගේ මගේ ඊළඟ කතාවෙන් ඔයාට වැදගත් වෙයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඊළඟ කතාව දාපු ගමන්ම ඔයාට බලන්න පුළුවන් වෙයි. ඔයාගේ යාළුවන්ටත් මේ කතාවෙන් ගන්න දෙයක් තියෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ කතාව ඉවර වෙනකන් ඇහුවට ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඊළඟ කතාවෙන් ඔයාලව හම්බ වෙනකන් ඉරින් යනවා.
මම කාම්සල්පයි තනු.